ආයුබෝවන් අද අපි අවධානය යොමු කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජර්මනී නිල සංචාරය ගැන මේ දවස්වල ලැබෙන තොරතුරු කීපයක් ගැනයි. බර්ලින් වලදී සිද්ධ වුණු වැදගත් හමුවක් ගැන නේද? හරියටම ජනාධිපති මාධ්‍යාංශයත් ඒ ගැන වාර්තා කරලා තියෙනවා. බර්ලින් නුවර වෝල්ඩෝෆ් ඇස්ටෝරියා හෝටලේදී තමයි මේක වෙලා තියෙන්නේ. එතනදී ජනාධිපතිතුමා හමු වෙලා තියෙන්නේ ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ආචාර්ය ජෝහන් වඩෆුල් මහත්මයා. හොඳයි. ඉතින් මුපඩ්ඩ මේ සාකච්ඡාවේ මූලික අරමුණ විදිහට වාර්තා වෙන්නේ. එයාලා කියන විදිහට නම් දෙරට අතර සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්න අලුත් මාර්ග හොයන එක තමයිලු ප්‍රධාන අරමුණ. හරි. ඒක සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික හමුවලදී කියවන දෙයක් නේ. එබේ ජනාධිපති මාධ්‍යාංශය ටිකක් නිශ්චිත ක්ෂේත්‍ර ගැනත් කියලා තියෙනව නේද? ඕ ඒක තමයි වැදගත් වෙලනදාම ඩිජිටල් ආර්ථිකයේ ආයෝජනය පින්න වෘත්තීය පුහුණු පාඨමාලාව. මේ වගේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා කියනවා. ඒක ටිකක් විශේෂයි වගේ. මොකද මේ ක්ෂේත්‍ර ටික මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද මේව තෝරගන්න? මෙහෙමයි. ඔය කියපු ක්ෂේත්‍ර ටික බැලුවම පේනවා මේව නිකම්ම තෝරගත්ත දේවල් නෙවෙයි වගේ. ඒ කියන්නේ මේව ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අභියෝග රජේ ප්‍රමුඛතා එක්ක කෙලින්ම සම්බන්ධයි. නේද? ජර්මනිය කියන්නේ ඉතින් මේ තාක්ෂණය වෘත්තීය පුහුණුව පැත්තේ ලෝකෙ ඉහළින්ම ඉන්න රටක් නේ. එතකොට මේ නිශ්චිත ක්ෂේත්‍ර ඉලක්ක කරන එකෙන් මොකද්ද හැඟවෙන්නේ? නිකම්ම අතට අත දීමක් නෙවෙයි කියලාද? අනිවාර්යයෙන්ම. මට හිතෙන්නේ මේක හුදෙක් රාජතාන්ත්‍රික හමුවකට එහා ගිය පැහැදිලි ආර්ථික සහ සංවර්ධන අරමුණු තියෙන එකක් කියලා තමයි පේන්නේ. ඒක තහවුරු වෙන්න තව මොනහර කවුද මේ සාකච්ඡාවට ලංකාවෙන් සහභාගී වෙලා තියෙන්නේ? ඒක තමයි අනිත් වැදගත් කාරණේ. බලන්න විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහත්මයා ඉඳලා තියෙනවා. ඔව් ජර්මනියේ අපේ තානාපතිතුමිය වරුණි මුතුකුමාරණ මැතිණිය. හරි. ඒ වගේම අහන්නකෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහත්මයාත් ඉඳලා. ආයෝජන මණ්ඩලයේ සභාපතිත් එතකොට ඊටම හරියටම ආයෝජන මණ්ඩලයේ සභාපති වගේ කෙනෙක් මේ වගේ සාකච්ඡාවකට එනවා කියන්නේ මේකේ ආර්ථික පැත්තට ආයෝජන පැත්තට කොච්චර බරක් තියලා තියෙනවද කියන එක පැහැදිලි නේද? ඔව් ඒක නම් ඇත්ත. විදේශ අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඉඳලා තියෙනව නේද? අර යුරෝපීය බාර. ඔව් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකාව බාර අධ්‍යක්ෂ ජෙනරාල් සුගීශ්වර ගුණරත්න මහත්මයාත් සහභාගී වෙලා. ඉතින් මේ නිලධාරීන්ගේ පැමිණීමෙන් පේනවා මේක නිකම කතාවක් නෙවෙයි ප්‍රායෝගික දේවල් ගැන කතා කරන්න ආපු ගමනක් කියලා. ඒ කියන්නේ සමහර විට ඔය ජර්මනිය ප්‍රසිද්ධ වෘත්තීය පුහුණු ක්‍රම අර ඩුවල් වොකේෂනල් ට්‍රේනින්ග් වගේ ඒවා ගැනත් කතා වෙන්නේ නැතු. වෙන්න පුළුවන් ඇයි නැත්තේ? ඒ ක්ෂේත්‍රය ගැන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවනේ. ඒ වගේ ක්‍රමයක් ලංකාවට ගැලපෙන විදිහට ගෙන්න පුළුවන් නම් ඒක තරුණින්ට ලොකු දෙයක් වෙයි නේද? අනිවාර්යයෙන්ම රැකියාව අවස්ථාවලට එම ඩිජිටල් ආර්ථිකය ගැනත් එහෙම යන්නේ නැති අර ඉන්ඩස්ට්‍රි 4.0 වගේ දේවල්. ඔව් ඒ ගැනත් කතා වෙන්නේ නැති. ජර්මනියේ පැත්තනොත් ගොඩක් ඉදිරියෙන් ඉන්නවනේ. ඉතින් ඒ තාක්ෂණය ලංකාවේ කර්මාන්තවලට ගේන එක ගැනත් සාකච්ඡා වෙන්නේ නැති. එතකොට මේ ඔක්කොම දිහා බැලුවම මේ ජනාධිපති මාධ්‍යාංශයෙන් දුන්නු තොරතුරු ටිකෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම අදහස මොකද්ද? මූලිකව මට පේන්නේ ශ්‍රී ලංකාව උත්සාහ කරනවා වගේ ජර්මනිය වගේ රටක් එක්ක තමන්ට වැදගත්ම වෙන ශේෂ්ත්‍ර කීපයක් ඉලක්ක කරගෙන බොහොම නිශ්චිත සහයෝගීතාවයක් හදාගන්න. ඒ කියන්නේ නිකම්ම සම්බන්ධතා අලුත් කරගන්නවට වඩා දෙයක්. ඔව් පැහැදිලිවම ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් කරන උපාය මාර්ගික දෙයක් වගේ. අර කිව්ව ශේෂ්ත්‍ර වෙළඳාම ඩිජිටල් ආයෝජන කුසලතා සංවර්ධනය ඒවට ප්‍රමුඛත්වය දෙන එක මේක පේනවා. හැබැයි ඉතින් මේක හොඳ ආරම්භයක් වුණත් වැදගත්ම දේ තමයි මේ කතා කරපුවා ඇත්තටම ක්‍රියාවට නැංවෙන එක නේද? හරියටම හරි. ඒක තමයි ප්‍රශ්නේ. මේ සාකච්ඡා එකඟතා ඔක්කොම අන්තිමට කඩදාසි වලට විතරක් සීමා වෙයිද නැත්නම් ඇත්තටම මොනවා හරි වෙයිද කියන එක තමයි බලන්න ඕනේ. ඉතින් අපි මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ ඉස්සරහට? අපි බලන්න ඉන්න ඕනේ විශේෂයෙන්ම ඔය කියපු ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ඩිජිටල් ආයෝජන ඉදිරි මාස කිහිපෙදී හරි අවුරුද්ද ඇතුළත හරි මොන වගේ නිශ්චිත කිවිසුම් ව්‍යාපෘතිදරට අතර පටන් ගනීද කියන එක. ඒ කියන්නේ මේක පළවු පියවර විතරද එහෙම නැත්නම් තවත් එක හමුවක් විතරද කියන එක තීරණය වෙන්නේ ඉස්සරහට වෙන දේවල් අනුව. ඇත්තෙන්ම. ඒ වගේම මේ සංචාරිය තව සාකච්ඡා ගැන තොරතුරු ලැබෙයිනේ. එතකොට මේ සම්පූර්ණ පින්තූරය තවත් පැහැදිලි වෙයි. හරි. නමුත් මේ හමුවෙන් පේන එංගිය නම් ශ්‍රී ලංකා ජර්මානු ආර්ථික සහ තාක්ෂණික සම්බන්ධයට අලුත් පණක් දෙන්න උත්සාහ කරන බවක්. හැබැයි අපි කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා.
ඒ මොකද්ද? ජර්මනියෙන් මේ වගේ අවස්ථා ලැබුණත් ඒවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලංකාව පැත්තෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් අර ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවද කියන එක තමයි එතරම් හිතන්න ඕන කාරණේ.